ඔයාලා කැමතිද ඔයාලගේ PC එකේ තියෙන රහසිගත ෆයිල් පාස්වර්ඩ් දාලා හයිඩ් කරන්න? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට හරි ඔයාලගේ PC එකේ right click කරලා මේ new කියන option එක යටතේ text document තෝරන්න. ඊට පස්සේ මෙතන text document එකක් open වෙනවා. මේකට ඔයාලා කැමති නමක් දීලා enter කරන්න. ඊට පස්සේ මේක open කරලා මම description එකේ දාලා තියෙන key එක මෙතන යනවා paste කරගන්න. ඊට පස්සේ මෙතන is not pass මෙතන සමාන දාලා මම දාලා තියෙනවානේ password එක මෙතනට ඔයාලා කැමති එකක් දෙන්න ඕනේ සිලෙක්ට් කරලා දින තැනට. ඊට කැමති එකක් දීලා ඊට පස්සේ ෆයිල් තෝරලා ඒක සේව් කරන්න. ඒකට ගිහලා ඔයාලා කැමති නමක් දෙන්න. මම දෙනවා my files කියලා. අනිවාර්යෙන් .bat කියලා දාන්න ඕනේ. එහෙම දුන්න නැත්නම් මේක හරියන්නේ නැහැ. ඊළඟ text document කියන එක all files දාන්න. ඊළඟට මේක සේව් කරන්න. මේක සේව් කරාට පස්සේ මෙතන දෙනවා පොඩි සෙටින් ලකුණකින් පෙන්නන ෆුල් එක. ඊට පස්සේ ඒකට එන්ටර් කරන්න. ඊට පස්සේ දැන් ලොකර් එකක් ඕපන් වෙනවා. දැන් මෙතෙන්ට මේකට ඔයාලා කැමති ෆයිල් එකක් දාන්න. මම ෆයිල් එකක් හදන්නම්කෝ. මේක ඔයාලා මෙතන මේක ඩ්‍රැග් කරන්න. ඊළඟ මේක ඇතුළේ ගියම තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේකට ඩබල් ක්ලික් කරලා ඔයාලා y ඔබන්න. ඊට පස්සේ මේක මෙතන නැතු වෙනවා. ඔයාලට මේක ගන්න ඕන නම් මේකට ඩබල් ක්ලික් කරලා ඔයාලා අතෙන්ට දාපු පාස්වර්ඩ් එක දෙන්න. මම මගේ පාස්වර්ඩ් එක දෙනවා. ඊට පස්සේ මේ ඕපන් වුණේ අන්න එහෙමයි. දැන් ඔයාලට මේක ආයෙත් හයිඩ් කරන්න ඕන නම් මේකට ආයෙත් ඩබල් ක්ලික් කරලා මෙතන y ඔබන්න. y ඔබලා එන්ටර් කරන්න. අන්න එහෙම තමයි ඒක එහෙම වෙන්නේ.